මෙම සුමధుර කාව්‍යමය ධර්ම දේශනය සිදු කරනු ලබන්නේ දැනට දෙවසරකට පෙර අප අතරින් වියෝ වූ ඥානසිරි ආදරණීය පියාණන්ගේ ජන්මදින ගුණ සැමරුම නිමිති කරගනිමිනි. මෙම කවිදම් දෙසුම සංවිධානය කරනු ලබන්නේ ඥානසිරි ආදරණීය පියාණන්ගේ දයාවර දියණිය ඇතුළු පවුලේ සැම විසිනි. මෙම කවිදම් දෙසුමේ දේශකයාණන් වහන්සේ වන්නේ ප්‍රවීණ රූපවාහිනී ගුවන්විදුලි කාව්‍යමය ධර්මදේශක කාව්‍ය විශාරද යක්කල මුල්ලේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේය. දේශනාවට වැඩම කරලා සිටින්නේ. ඉතින් ඔබ හැම දෙනාම උන්වහන්සේ පිළිගැනීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. හැම දෙනාම ධර්ම ශ්‍රවණය කරන්න. සම්බුදු දහමයි සම්නාස ගංගොලායි අරගෙන ආවෙමි ඔබ වෙසෝයා මම හරි ආසයි අහන්න කියන්න පින්වෙත සාදු කියා ඒ හඬමිහිරේ හරිම ලස්සනයි එනම් දැතම නලලෙතියා පන්සිල් ගැනුමට කියන්න තෙවරක් නමෝ තස්ස භගවතු කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා
වන්න. අති ගෞරවනීය විහාරස්ථානයේ වැඩ සිටින අපේ ගෞරවනීය පඬිත හාමුදුරුවෝ ඇතුළු පරම පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණබර කාර්මික පින්වතුනි පින්වතියනි මේ උතුම් රාත්‍රී කාලය තුල සන්ධ්‍යා කාලය තුල ඊ타ත්ම වටිනා සුවිශේෂී පින්කමක් සමගින් ඔබ හැමදෙනාම ඒකාත්මික වී සිටින අවස්ථාව සෙනෙහබර පියතුමාණන්ගේ ජන්මදිනයත් එතුමාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් ඒ සියල්ලක්ම සිදු කරමින් මෑණියන්ට දීර්ඝායු ප්‍රාර්ථනා කරමින් මේ උතුම් පූජාමය පින්කම කාව්‍යමය ධර්මානුශාසනාමය පින්කම සිද්ධ කරන්නටයි අපි හැමදෙනාම බලාපොරොත්තු වන්නේ සූදානම් වන්නේ. එහෙමනම් අපි දොහොත් මුදුනේ තබා ඒ උතුම් බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයට මාගේ නමස්කාරය වේවා කියන ඒ උතුම් ප්‍රාර්ථනාව හදවතේ ඇති කරගෙන සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම විශේෂයෙන්ම මේ උතුම් පින්බිමට දෙවියෝ වැඩම කරත්වා කියන උතුම් ආරාධනාවක් සිදු කරමින් අපි චාරිත්‍රානුකූලව දේවතා ආරාධනාව මුලින්ම සිදු කරමින් ඒ කාර්යය සිදු කරන්නටයි බලාපොරොත්තු වන්නේ. හැමදෙනාම දොහොත් මුදුනේ තබා වන්දනා කරන්න. समन्ता चक्के वालेसु अत्रा गच्छन्त देवता सद्धम्मं मुनि सुनांतु संग मुक्तदं धम्म सवेन कालो अयं भदन्ता धम्म सवेन ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සංඝයාන රත්නත්‍රයට මාගේ නමස්කාරය වේවා යන උතුම් ප්‍රාර්ථනාව හදවතේ ඇති කරගෙන දොහොත් මුදුනේ තමා මේ කවි අවසානයේ සාදුකාර පවත්වන්න. හොඳයි ශබ්ද නගා සාදු කියන්න. सार सुभाषित दहम सुदेशित नेक जना पद पियुम सुपूजित सेल गुलाबीत नयन रसाजन लोतुर हिमी पा पियुम वंदे
මාලන ලෝතුරු සදහම් වදිමි බැතින් ලෝතුරු සදහම් වදිමි බැතින් නිවන් මගට නීති පාර කියා දෙන සුපටිපන්න ගුණ නිති නිවිදාලන අංජලි කරණෙහි දැගිලි බැඳ වන්දන සංඝ පාද වැඳ වැටෙමි බැතින් සංඝ පාද වැඳ වැටෙමි බැතින් සාධ්‍යයන් තෙරුවන් ගුණ සිහිපත් කරමින් අපි මෙසේ ගාථාවන් සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිස භගවා අරහං සම්මා සම්බුද්දෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාර සත්තා දේව මනුස්සාන බුද්ධ භගවති ස්වඛාතෝ භගවතා ධම්මෝ සංවිද්ධිකෝ අකාලිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්මෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ස්වාමීති පටිපන්නෝ සාවක සංඝෝ යතිදං චන්තාරි පුරිස අන්ත පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්සාති සාදුකාරයක් පවත්වන්න. හොඳයි, නැවත වතාවක් සාදුකාරයක් පවත්වන්න. අපි මේ අවස්ථාවේදී උතුම් වූ තුනුරුවනේ සූවිසුගුණ අද බැතියෙන් වන්දනා කිරීමෙන් අනතුරුව අපගේ මේ සූදානම තුන්වවක් සනහා වදාළ කාන්තිමත් ශාන්තිනායක ලෝතුරු බුදු පියාණන් වහන්සේගේ අනුපමේය වූ ගුණ සමුදාය සිහිපත් කරමින් විසිරී පැතිරී ඇති සිත් මඩල උතුම් වූ බුද්ධානුස්සතියෙන් සමාධිගත කරන්නටයි. මා කීවාට පසුව මේ විදිහට කියන්න. මහා කරුණික වූ මගේ බුදු පියාණනි තුන්ලවට මග කියූ තිලෝ ගුරු රජාණනි භවදුකට සුබෙදු
පතුල් ස්වාමිනී භවතේ මිර දුරු කරා දම් එළිය පතුරවා සසර දුක නිවන්නට මග කියෝ නියමුවා සදාකාලික සුවය ලොව සැමට පෙන්වලා මගේ සම්බුදු රජුනි ඔබ නිවි සනසිලා සැප දුකේ අන්ත හැර මැදුම් පිළිවෙත පුරා අරියාටගේ මග දෙසූ තුන් ලොවේ දුක නසා ලෝසාතුන් සුපූජිත මගේ සම්බුදු පියා වැඩනිවේ සනසුනා කෙලෙස් සතුරන් නසා ඔබේ සිරිපාන ගුණ බිමක මා සිටියානම් බුමුතුරුණ ලෙසින් හිඳ පාපියුම් පුදන්නෙමි හිමියනේ ඔබේ ගුණ අනන්තයි අපාමනයි මේ දිවිය නිමෙන තුරු සමිඳු ගුණ ගයන්නෙමි අඟුල් මල් අලහෝ යකු ජටිලයන් සංචකද ඔබේ බුදු ගුණ ළඟ දන ගසා වැඳී නිසා තුන් ලවම සනසුනා හිමි දෙසෝ ධම්මසා තුන් ලව අවසරයි වඳින්නට හිමියනි ඔබ දෙපා තුන් ලවම් එළිය කළ උතුම් දෙනි සුරානනි ජීවිතේ අලුර හල ලෝතුරා පියානනි
සාදුකාරයක් පවත්වන්න. මේ කවිද ශ්‍රවණය කරමින් එහි අවසානයේ සාදුකාර පවත්වමු. දීප ධූප මල් සොවදායි විහෙර බිමේ පැතිරෙන්නේ සාදු සාදු හඬ ගොවනින් බබතලයට රැව් දෙන්නේ දෝත දෝත මල් අරගෙන බුදු පුදටයි සරසෙන්නේ නීල පීත සුදු බුදු රස මෙබිම පුරාහි දෙන්නේ ඉසිපතනේ මිගදායේ මුවරණක වැඩ ඉඳලා දම් සකල කැට පැතිරුවේ තුල්ලා කැම දුක නිවලා සහම් ප්‍රති බඹුටන් ඒ සුමදුර බණ පද ඇසිලා මල් වරුසා වැසසුවාලු මිගදායම සුවඳ වෙලා තුසිත පුරේ සසඳවියෝ උඩුගුවනින් වඩින්නේ සතර වරම් දෙවි රජවරු මේ පින්කම දකින්නේ විෂ්ණු කතර ගම දෙවියොත් සතුටු සිනහන ගන්නේ තෙස්තං කාටියක් දෙවියා දැන් මේ බිමට වඩින්නේ. හොඳයි සාදුකාරයක් පවත්වන්න. සුපින්වත් ඔබ හැම දිනම ඊටාම සදහැසිතින් යුක්තව පිළියෙල කළා වූ සියලු පූජා ද්‍රව්‍යයන් තුලෝකාග්‍රු අමාමෑණි බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරමි. පූජා වේවා යන උතුම් ප්‍රාර්ථනාවෙන් අපි මේ විදිහට ගාථාවන් සජ්ජායනාවන් කරලා ඊළම්පස බුද්ධ පූජාව සිදු කරමු. ගන්න සාරම්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝ සුගන්ධං සීතලං පසන්න මధుරං පානීයමිතං භගවා පතිගං හාතු මුත්තමං අදිවාසී තුනෝ බන්තේ ගිලාන පංචයං ඉමං අනුකම්පං උපාදාය පතිගං හාතු මුත්තමං අදිවාසී තුනෝ බන්තේ බේසංජං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගං හාතු නාගවල්ලී දලුපේතං චුන්න පෝග සමායුතං තාංගෝලං පතිගන්නාතු සතං පූජේමිදං ජිනෝ ගන්ධ සම්මාරයුත්තේන දූපේනං සුගන්ධින පූජයේ පූජ පූජාවාජන මුත්තමං කායේන වාචා චිත්තේන
පවාදේන මයා කතා අච්චයං කමනී සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාවේ බාල සමාගම සතං සමාගම හෝතු යාවනි බාල පත්තියා සේවිතං නම්ම රාජේන පත්තුං සංවාදී පූජේමි බෝධි රාජානං දීපේනේතේන සේවිතං ධම්ම රාජේන පත්තුං සංවාදී පූජේමි බෝධි රාජානං උදකේනේතේන සාං සේවිතං ධම්ම රාජේන පත්තුං සංවාදී පූජේමි බෝධි රාජානං ගිලාන පච්චේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සංවාදී පූජේමි බෝධි රාජානං බේසංජේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සංවාදී පූජේමි බෝධි රාජානං පුප්පේනේතේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සංවාදී පූජේමි බෝධි රාජානං සම්බං සද්දාය පූජිතං සාදු කියන්න සුපින්වත් ඔබ හැම දිනාට සියලුම නවග්‍රහයන්ගෙන් ඇති වී පැමිණී වැළඳී තිබෙන ඉදිරියට ඇති වෙන්නට බලපාන්නට තිබෙන සියලු ග්‍රහඵල නක්ෂත්‍ර දෝෂාන්තකාර ගතිවල් සියල්ලක්ම දුරින්ම දුරු වේවා සිත ශාන්තිය යහපත සැනසෙල්ලම ඔබේ ජීවිතයට උදා වේවා සැනසේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාවෙන් මා කීවාට පසුව මේ විදිහට කියමින් ඒ ආශිර්වාදය සලසා ගන්න අරහං බුදු ගුණෙන් මගේ සිතට සතුට ලං වේවා ඉරුගේ අපල දුර වී මට සනසුම නිවේවා සම්මා සම්බුද්ධ ගුණය දිවියට දිරි දෙන්නයි සඳුගේ අපල දුරු වී මගේ සතුට සනසුම ලබ දෙන්නයි විඤ්ඤාචරණී ගුණයට සිරස නමන්නයි අංගහර දස් දුරු වී මට නිති සනසුම ලබ දෙන්නයි
නනනුවරින් බැබලෙන්නයි අනුත්තර බුදු ගුණ මගේ දිවියට සනසුම වේවා සිකුරු අපල දුරු වී නිති සතුට සැපත හිමි වේවා පුරිස ධම්ම සාරති ගුණ දෙවියෙහි සනසුම වේවා ශනියේ අපල දුරු වීමුව සතුටු සිනා පැතිරේවා සත්තා බුදු ගුණයනිතින් දිවියට පහනක් වේවා රාහු අපල දුරු වෙන්නට බුදු ගුණ පිහිටක් වේවා ගුණෙන් පෙරුණු මුනි භගවා සිතට සතුට රං කෙරුවා කේතු අපල ගිර ගොසින් සහනය මට හිමි වේවා හොඳයි සාදුකාරයක් පවත්වමු නැවත වතාවක් සාදුකාරයක් පවත්වන්න හොඳයි එහෙමනම් අපි මේ වෙලාවේදී කාල වේලාව අනුව ඔබ බලාපොරොත්තු වෙන සිටිය ඒ උතුම් වූ කවි බණ දහම් දේශනාව ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ විශේෂයෙන්ම තමන්ගේ ආදරණීය දෙමව්පියන් කියලා කියන්නේ පින්නතුනි අපට කවදාවත් අමතක කරන්න පුළුවන් කමක් නැති අය නෙවෙයි ඒ නිසා විශේෂ වශයෙන්ම මේ අවස්ථාව තුළ සම්පදානං ධම්මදානං ජිනාති මේ ලෝකයේ සියලු දානයන් පරදවා ශ්‍රේෂ්ඨ දානය අග්‍ර දානය ධර්ම දානමේ මහා පින්කම අද දවසේ සිද්ධ කරන්නේ අපේ ඥානසිරි පියතුමාණන් සිහිපත් කරලා එතුමාණන්ගේ ගුණය අනුස්මරණය කරමින් ඔහු අද ජීවත්ව සිටියා නම් 63 වන ජන්මදිනය අද දවසට යෙදුණා එතුමාණන් මිය පරලොව ගිය නිසා එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමයි සුබ උපන්දිනයක් වේවා කියා ප්‍රාර්ථනා කරන්නට තිබුණා අපි නිවන් ප්‍රාර්ථනා කරමින් මේ උතුම් වූ කවි බණ දහම් දේශනාව මෙතෙන් සිට ආරම්භ කරනවා හැමදිනම නැවත වතාවක් සාදුකාරයක් පවත්වමින් එය ශ්‍රවණය කරන්න සිත කය වචනය කියන ත්‍රිවිධාද්වාරයේ මනසේ සංවරව තබාගෙන ධර්ම ගෞරවය ඇති කරගෙන ඒ උතුම් දහම් දේශනාව ශ්‍රවණය කරන්නට කියලා අපි යලි සිහිපත් කර සිටිනවා හැමදිනාටම සාදුකාරයක් පවත්වමින් Yo materang wa piterang wa jinnekang gata yom benang pahu santu ne bharati Parabhav to mukanti dukha sape soya dehonu vanite salsaya yan magala kono dan tora Divi kapakarang
ළඟ කරන්නෙමි ඔබ හට පියොම් පොද රත් පියුමක්ය දස දහසක් නෙළුම් මැද අම්මා තමයි මට ලෝකයේ උතුම් ළඟ සෙනෙහස ආදරය කරමින් ප්‍රදානය දෙවියන්ගෙන් පවා ලැබගත් උදානය දරුවන් වෙනුවෙන්ම අරගත් සාදානය පියා අපේ ගෙයි සිව්බා නිදානය ඔබේ ආගුණය තොරණක් ලෙස සාදන්නෙමි සොහොයුරු කැලට එම ආගුණ බෙදන්නෙමි ඔබ දිවි සටන සමගින් පර වදන්නෙමි හදවත මලක් කොට අම්මට පුදන්නෙමි මිනිමුතු ලෙසින් ඔබගේ ගුණ ගායන්නෙමි කවියක් ලෙසට හදවත තුල ලියන්නෙමි දෙන අවවාදයට මම හිස නමන්නෙමි කිරුලක් ලෙසින් මගේ හිස මත තියන්නෙමි හොඳයි සාදුකාරයක් පවත්වන්න පින්නතුනි අම්මයි තාත්තයි කියලා කියන්නේ දරුවන්ට කවදාවත් අමතක කරන්න පුළුවන් අය නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදියට අපට අපේ ජීවිතයේ හමුවන මුල්ම ගුරුවරු වන්නේ අපේ අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි අපේ ජීවිත ගොඩනගන්නට තමන්ගේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ කැපකිරීම් රාශියක් ඉෂ්ට සිද්ධ කරන්නට යෙදෙනවා. ඒ අනුව අම්මා ගැන තාත්තා ගැන කවි සමේ මොනතරම් කවි ගී ගායනා කළාද ඒ කවි මදි කියලායි අපට නම් හිතෙන්නේ. ජීවිතයම ඔසවන්නේ ලෝක පාරකි ඒ පර පොදිය ආරගෙන යන්නේ දරුදුක නිවන්නට ආරගත් තෙත් පෙරකි පියාණෙනි ඔබ අපහට මහා මෙරකි මගහෙලි කළා ඔබ අදටත් වැඩිය හෙට දහදිය වැගිරුවා ප්‍රදාවලෙහි සිට ඔබගේ වෙහෙස දරුවෙකු ලෙස දකින විට පියාණෙනි ඔබ
මහගිරි දබයට අත්වැල අම්මා මරුවැලි කතරට උල්පත අම්මා වෙහෙසට නුගසෙව නැලි මාට අම්මා ජීවිතයට සාද එළියයි අම්මා ජීවිතයට සාද එළියයි අම්මා ඇති දැඩිවන තුරු ඔබමය සරණ රජෙකි ගෙදර පිය පදවිය දරන දූ දරුවන්ගේ දිවි ඔබ කරන පියා මගේ දිවියට හිරු කිරණ පියා මගේ දිවියට හිරු කිරණ ලාදල්ලන් මෙන් පාවෙන පවනේ ඉමිහිරි ගියකි මට ඔබ සවනේ සරණයි මාට ඒ මවුරුවනි නිවන් සුවය ඇත අම්මාගේ සෙවනේ නිවන් සුවය ඇත අම්මාගේ සෙවනේ පින් සිත උදාරය පාවු සිත භයංකාරය ඔබට දෙමි වාරය දෙන්න ගුවනට සාදුකාරය කවි කියලාම පින්වත දැන් උගුර මාගේ හරියට ආවේ වේලපුවට පාතොර වගේ මේ වගේ වේලාවට මාට මෙහෙම හැඟේ ලැබුණත් මොනවතුර ඒ ගැන කරමි ආගේ දින දින දනි තන කාවිදෙසු මට යනවා මම මේ දිනවලදී උගුරට වද දෙනවා එනමුත් මේ තනදී කවි පාද ගල්පනවා උණු පැන් ලැබුණොතේ සංවිති වෙනවා සාදු කියන්න පින්නතුනි අපි කවියෙන් කතා කරමින් සිටියේ අපේ රත්තරන් අම්මා අප්පච්චි පිළිබඳව අපේ ආදරණීය අම්මා අපට ගෙදරට ශ්‍රියා කාන්තාවක් නම් අපේ තාත්තා ගෙදරට සිව් මහ නිදානය වගේ අවුව වැස්ස නොබලා වෙහෙස මහන්සිය නොබලා මොනතරම්නම් ජීවිතයේ කැපකිරීම සිදු කළ උත්තමයෙක්ද
තාත්තා කියලා කියන්නේ. ඒ වගේමයි අම්මා ලිප ළඟ ඉඳගෙන මොන තරම්නම් ගිනි කාලද අපේ කුස පුරවන්නට. ඒ නිසා අම්මා තාත්තාගෙන් තොරව අපිට ජීවත් වෙන්නට බැරි තරම්. ඒ තරම්ම අපේ ජීවිතේට සමීප වූ දෙන්නෙක් තමයි අපේ අම්මයි තාත්තයි කියලා කියන්නේ. එහෙමනම් තවදුරටත් අපි කවිය විමසා බලමු. ඒ උතුම් වූ දෙමව්පිය දෙපළගේ ගුණය පිළිබඳව සාදුකාරයක් පවත්වමු. යහපත සලසා තම දරුවාගේ ලයටම දුන්නා දෑ ආනුරාගේ කෙලෙස පුදන්නට දයි මාට නැගේ පියා උදේ පායන හිරුවාගේ පියා උදේ පායන හිරුවාගේ ගෞරවයට නම් උණු කොයි කාගේ සම්පත වසන්තුව සරියෝනි මාගේ කෙලෙස පුදන්නට දයි මාට නැගේ අම්මා මට පායන සාද වාගේ අම්මා මට පායන සාද වාගේ ආදර්ශයදී යහ මාර්ග පෙන්වූ අනාගතය ගැන සලකුණු ගන්නූ දුසිරිත පෙටෝ දැක එමාගින් වෙන් වූ පියතුම ඉටු දේවි යකී සූප සංගෝ පියතුම ඉටු දේවි යකී සූප සංගෝ අපගේ කුස පුරවන්නට වෙහෙස කිදරුවේ බුදු වෙන්නට නොවේ නේද පෙරුමන් පිරුවේ අනාගතේ එළිය වෙන්න මග හෙළි කෙරුවේ පියා බැල උනා මගේ ජීවන ඔරුවේ අපගේ කුස පුරවාලා පිටියා කොස ගෙන්නේ අම්මේ ඔබ වින්ද දුකක් ඔබමයි දන්නේ කිසි විටකදී අපට දුකක් ඔබ නැදුන්නේ සසරේ සරණාතුරු මට අම්මා වෙන්නේ කිව්ව සැනින් ආදරම් ගොනු පැන් පෙදුවා පැන් පෙදු පිනෙන් ආඩුවක් වෙම නොම වේවා
දෙන්න. ජීවිතයට සිසිල දුන්නේ දිය අල්ලාහ්සේ පිවිතුරු කාම රැක දුන්නේ නාදල්ලාහ්සේ මතකයි මට ඔබ සිටියා සනසිල්ලාහ්සේ සසර පුරා එන්නේ මම සෙවනල්ලාහ්සේ ශිල්ප සාතර තමනිතර මට දුන් සාවිය අනාගතේ ජය ගන්නට මට පාන පෙවිය ජීවිතයම මිහිරි කෙරෝ වැනි ගාන කාවිය අම්මා යන අකුරු තුනයි මට ඇති සාවිය මට ඇති සාවිය අපිට මේ ලෝකේ අපේ ආදරණීය අම්මගෙන් තාත්තගෙන් විමසූතින් අම්මගෙන් අප්පච්චිගෙන් විමසූතින් මේ ලෝකේ වටිනාම වස්තුව මොනවද කියලා අපිට සිහිපත් කරන්නේ අපේ දරුවෝ තමයි මේ ලෝකේ වටිනාම වස්තුව පුත්තාවත්තු මනුස්සාන එනිසා අපිට මේ ලෝකේ ඉන්න වටිනාම වස්තුවක් අපේ ආදරණීය අම්මයි තාත්තයි විය යුතුමයි ජීවිතය අනන්ත අප්‍රමාණ දුක් හැට වේදනා ඒ සියල්ලක්ම විඳ දරාගෙන අපෝ මේ විදියට මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන්නට ශක්තිය හිමි කළ දුන්නේ ආදරණීය අම්මාගේ මේ පුතිරිපුතිවේ ශක්තිය නිසා නොවේද තාත්තා අප වෙනුවෙන් හෙළපු දහඩේ විදුවේ ශක්තිය නිසා නොවේද බුදුහාමුදුරුවෝ එක තැනක දෙතැනක නෙවෙයි බොහෝ තැන්වල දෙමව්පියන් පිළිබඳව සිහිපත් කරනවා සිංහාලෝවාද සූත්‍රයේදී වසල සූත්‍රයේදී මහා මංගල සූත්‍රයේදී ආදී කොට ඇති ඒ විශේෂිත වූ සූත්‍ර දේශනාවන් තුළ විශේෂ වශයෙන්ම අම්මා තාත්තා පිළිබඳව දේශනා කරලා තිබෙනවා එහෙමනම් අපි තවදුරටත් සාදුනාදයක් පවත්වමින් අවසාන වශයෙන් මේ කවි පද කිහිපය ශ්‍රවණය කරමු නැවත වතාවක් සාදුකාරයක් පවත්වන්න නැවතත් සාදු කියන්න සනසුම ලබා දෙන්නේ මි ඔනිතරම සිතට නිදහස් සුවය විඳ ගන්නට හදවතට සවිශක්තියද නැති විට දවසක ගතට හැරමිටියම් වන්නේමි මම ඔබේ අතට වරදකට ඉරටුවෙන් තලලා මුහුණ හංගාගෙනයි හැඬුවේ කිසිම දවසක මට ඇසෙන්නට කෝපයෙන් නැත යමක් දෙදුවේ ඔබේ පිළිවෙත ඔබම රැකා නොමැත එයම් දිනක ගැඩුවේ ඉත් ප්‍රසංසා බලාගෙන නොව පියා තම යහ ගුණය වැඩුවේ ගෙදර සාමය රකින්නට ඔබ දුරාවද නිම කරා
සවසතසනසී නිවන් දකින්නයි සවසතසනසී නිවන් දකින්නයි සාදු කියන්නේ audio TV itu masih හොඳයි නැවතත් සාදුකාරයක් දෙන්න. අපි මේ වෙලාවේ නැවත වතාවක් අපේ සෙනෙහබර පියතුමාණන් සිහිපත් කරගෙන කවි ගායනා කීපයකුත් අපි නිර්මාණය කරලා තිබෙනවා. ඒ වගේම පොදුවේ ගත්තහම ඔබ අප මා බිහි කළ රත්තරන් දෙමව්පියන් සිහිපත් කරලා කවි කවි කිහිපයක් ගායනා කරනවා. ඒ කවි අවසානයේද සාදුකාර පවත්වමින් අපේ අතරින් සදහට සමුගන්නට යෙදුණු ඥානසිරි සෙනෙහබර පියතුමාණන්ට සසර දුකින් අත් මිදී ලබන අමා මහ නිවනින් නිවී සැනසෙන්නට මේ මහා පින හේතු වාසනාම වේවා කියන තුන් ප්‍රාර්ථනාවෙන් සාදු කියන්න. ජීවිතයේ ආඳුරෝලේ පිල්ලෙන පාන අම්මා
නිම්මානෝවන ගුණයට උපමාව පියා අම්මා බුදු වෙන දවසේ සෙවන පියා සාදු කියන්න අපි මේ පියතුමා වෙනුවෙන්ම නිර්මාණය කරන ලද කවි කිහිපයකුත් ගායනා කරලා කවි බණ දහම් දේශනාව නිමාවට පත් කරන්නටයි සින් අනතුරුව සෙත් කවි ආශිර්වාදයක් සිද්ධ කරමින් ඒ අසනීප තත්ත්වයෙන් පසු වෙන ඒ අයටත් ආශිර්වාද ප්‍රාර්ථනා සිද්ධ කරමින් මේ උතුම් වූ කාර්ය නිමා කරන්නටයි අපි බලාපොරොත්තු වන්නේ. එhmenan ඒ සෙනෙහබර පියතුමාණන් වෙනුවෙන් අපි නිර්මාණය කළ මේ කවි කිහිපයත් ඉතාම මුලින් අහගෙන ශ්‍රවණය කරලා තාත්තට අද ජීවත් වෙලා සිටියා නම් සුබ උපන්දිනයක් වේවා හැපි බර්ත්ඩේ කියලා ওই විදිහට අපිට ආශිර්වාද කරන්නට සුබ පතන්නට පුළුවන්කම තිබුණත් අද තාත්තා නොපෙනෙන ලෝකෙක ජීවත් වෙන නිසා අතින් අත කිසිම දෙයක් අපිට දෙන්න බැරි නිසා තාත්තා වෙනුවෙන් දෙන්න පුළුවන් හොඳම දෙය ආදනීය දුවලිය විසින් සංවිධානය කරලා මේ විදිහට දිගහරින්නට යෙදුණා. එහෙනම් සෙනෙහබර පියාණෙනි අපි මෙතෙක් වේලා සිදු කළ මේ මහා පින යලි යලි ඔබතුමාගේ නාමයට අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ඔබ පෑ අසීමිත වූ ආදරයට සෙනෙහසට මේ කවි පද කිහිපයද උපහාරයක්ම වේවා කියා සාදු කියා ප්‍රාර්ථනා කරන්න සාදුකාරයක් පවත්වන හයියෙන් නැවත වතාවක් සාදුකාරයක් පවත්වන්න. ජීවන විජීතේ සඳුන් ගොයනසේ සුවඳදනේ සීත සනසවලා ඔබේ උරහිසේ මාහිඳුවාගෙන කියා එදා දුව නලවාලා සසර අතර බව අපට කියාදී ගියත් ඉතින් අප තනි කරලා පියාණෙනි ඔබ නිවන් දකිනු මැන සම්බුදු සෙවණක දම් ආසලා සම්බුදු සෙවණක දම් ආසලා අම්මා සඳ අපේ හිත් අහසට හිරු කිරණක් සේ එළිය වෙලා යන එන මග රැක සිටියේ නිරතුරු අපගේ හිත ගැන වෙහෙසිලා පහන් වැටයි ඔබ සෙත් කවියයි මට නිරතුරු දිවි මඟ සනසවනා අනිමිස ලෝචන යෙන් පෙදුවත් මාදී ඔබගේ ගුණ කාන්ද සිහි කරලා ඔබගේ ගුණ කාන්ද සිහි කරලා सार सार गुण धीर वीर बाल हदे दरु मागे आप पंछी नर नर आत पार किया दी वडुआई आप ओब आप पंछी प्रेमनीय गुण आदेहि पुरोगेन सुरलव वडियां आप पंछी मेते बुदुं दक निवां दकिन्नट बाउं वडनु मागे आप पंछी
සාදුකාරයක් පවත්වන්න. එමනම් අපි මේ වෙලාවේදී පවුලේ හැම දෙනාටමත් මේ සහභාගී වී සිටින හැම දෙනාටම විශේෂයෙන්ම අපේ පින්වත් මහත්මියගේ නමින් අසනීප වෙලා සිටින නන්දනීය H.A. මල්ලිකා මහත්මියට ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවයද ප්‍රාර්ථනා කරමින් ඔබ සැමටත් උදා වූ මේ නව වසර සතුටින් සාමයෙන් සැනසෙල්ලේ ගත කරන්නට ආශිර්වාදයක් වේවා යන උතුම් වූ ප්‍රාර්ථනාවන් හදවතේ ඇති කරගෙන අපි එළඟ තෙල් පහන් ආලෝකයක් දල්වමින් මේ විශ්ව ධාතුවට ඒ උතුම් වූ ආශිර්වාදයේ මුදා හරිනවා. ඒ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් ඔබ සැමට සෙට ශාන්තිය යහපත නිරෝගී භාවයේ නිරතුරුවම උදා වේවා සැනසේවා යයි අපි මෙසේ ප්‍රාර්ථනා කරමු. උදාරෝනේ නගින හිරෝසේ සිතේ සොම්නස පිරේවා සදා සනසුම ආදෙහි රන්දන අසිරි චාමර විහාරස්ථානයේ වැඩ වාසය කරන අපේ ගෞරවනීය පඬිත හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණබර කාර්මික පින්නතුනි පින්නතියනි එමනම් අපි මේ වෙලාවේ මීට වඩා කාල වේලාව විඩංගු කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. ධර්මානුශාසනාවේ පින්කමේ කටයුතු නිමාවට පත් කරන මොහොත එමනම් මේ මොහොතේ කල්පනා කරන්නට ඕන ඉතාමත්ම වටිනා පින්කමක් ආදනීය තාත්තාගේ ගුණානුස්මරණය වෙනුවෙන්
එතුමාණන්ගේ ජන්මදිනයේ යෙදීම නිමිති කොටගෙන විහාරස්ථානය තුලම මෙවන් මහා වටිනා පින්කමක් සිද්ධ කරගන්නට හැකියාව ශක්තිය වාසනාව අද කාලේ හැටියට මේ මොහොතේ තුල සලසා ගන්නට පුළුවන්කම ලැබුණාය කියන කාරණාව කල්පනා කරලා සන්තෝෂ භාවයට පත් වෙන්නට ඕන. එවනම් එසේ සතුටු වෙනවා සමගම ඒ සතුට තමයි බුදුහාමුදුරුවෝ පින කියලා දේශනා කළේ. මේ පින්කම විවිධාකාරයෙන් සංවිධානය වුණා. විශේෂයෙන්ම තම නිවසේ තමයි මේ උතුම් වූ දහම් දේශනාව ඉෂ්ට සිද්ධ කරන්නට අපේ කල්යාණ මිත්‍ර එතුමිය සිහිපත් කරන්නට යෙදුනේ, අපට ආරාධනාවන් සිද්ධ කරන්නට යෙදුනේ. නමුත් අවසානයේදී කොහොම හරි සිතිවිලි වෙනස් වෙලා විහාරස්ථානයේම සිද්ධ කරන්නට ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේගේ කාරුණික අනුග්‍රහය සැලසුන බව සිහිපත් වුණා. ඉතින් අපි සතුටු වෙනවා නිදාසේ නිවසට සිද්ධ කරනවට වඩා විහාරස්ථානයක මෙවන් උතුම් වූ කටයුත්තක් සිද්ධ කරලා ආදරණීය අප්පච්චිට පින් දෙන වෙලාවේ මේ වගේ විදිහට පින්කම සංවිධානය කරන්නට හැකියාව ලැබීම පිළිබඳව අප්‍රමාණ සන්තෝෂ භාවයට පත් වෙනවා. එවනම් අපි මේ වෙලාවේ තාත්තා වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම සත්කාරය අපි මේ මොහොත තුළ ඉටු කළා කියලා අප්‍රමාණ සතුටට පත් වෙන්නට ඕන. ඉතින් මේ පින්කම නොයෙක් ආකාරයෙන් සංවිධානය වුණා. විශේෂයෙන්ම අපි මේ ප්‍රදේශයට වැඩම කරන්නට අපට පුළුවන්කම ලැබුණේ, හැකියාව සැලසුනේ මේ ප්‍රදේශයේ ජීවත් වෙන, ඒ වගේම අප ප්‍රදේශයේ ජීවත් වෙන අපගේ කල්යාණ මිත්‍ර අපේ චමිල් ශශික මහත්මයාණන් එතුමාණන් මේ ප්‍රදේශයේ ජීවත් වෙන මේ ආදරණීය පියතුමාණන්ගේ දියණිය සමග බොහෝම ලෙන්ගතු භාවයෙන් ඇසුරු විසුරු කරමින් කටයුතු කරනවා. ඒ වගේම පසුගිය කාලේ පොදා ටෙලිනාට්‍ය ආදිය අප ඓතිහාසික ගලපාත රජමහා විහාරස්ථානය තුල පටිගත කිරීම සිද්ධ කරන අවස්ථාවේ පුංචි දියණිය ඒ රූගත කිරීම සඳහා සම්බන්ධ වන්නට යෙදුණා. ඉතින් පුංචි නිලිය වෙනුවෙන් අපි ආදරණීය අම්මා වෙනුවෙන් ආදරණීය සීයට පින් දෙන වෙලාවේ අපි මේ පින්කමට වැඩම කළා. අපේ චමිල් ශශික මහත්මයාණන් එක්ක මේ ගායනා කළ සෑම කවියක්ම රචනා කරේ එතුමාමයි. ඒ නිසා එතුමා අද සතුටු වෙනවා ඇති. මොකද බොහෝ වෙලාවට මම ලංකාවේ විවිධ ප්‍රදේශවලට වැඩම කළා. එතුමා එක් කරගෙන යන්නේ නැහැ. හැමතැනටම එක්කන් යන්න විදියක් නැහැ. මොකද දුර බැහැර නිසා, එතුමා පන්ති කරන නිසා, ටියුෂන් සිද්ධ කරන නිසා. ඉතින් කොහොම වෙතත් අද දවසේදී අපට පුළුවන්කම ලැබුණා එතුමා මේ ස්ථානයේ රඳවාගෙනම මේ කවිපද ගායනා කරන්නට, කවියට සාධාරණයක් කරන්නට. ඉතින් මම හිතනවා ඒක ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වුණා. ඒ නිසා ඒ බව සිහිපත් කරමින් අපි මේ වෙලාවේ රැස් කර ගන්නට යෙදුණු සියලු පින ලෝකයේ ශාසනය ඔබ අපව සුරකින ආරක්ෂා කරන මේ පින්බීමට අධිග්‍රහිත වැඩ වාසය කරන පුණ්‍යකාමී සම දෙවියෝ මේ පින් සතුටු සිතින් අනුමෝදන් වේවා. සතුටු සිතින් මේ පින් අනුමෝදන් වන දෙවියෝ පැතෝ බෝධියකින් උතුම් වූ අමා මහ නිවනින් නිවි සැනසෙන්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති. ඒ වගේම පැය ගණනාවක්, දින ගණනාවක් වෙහෙස වෙලා මහන්සි වෙලා මේ උතුම් වූ මහා පින්කම සිද්ධ කළේ අපේ ඥානසිරි පෙරේවර පියතුමාණන් වෙනුවෙන්. පියතුමා ජීවත් වෙලා සිටින අම්මා මුලිනු සිහිපත් කළ පරිදි සුබ උපන්දිනයක් වේවා කියා ආශිර්වාද කරන්නට, ප්‍රාර්ථනා කරන්නට පුළුවන්කම ලැබෙනවා. නමුත් මේ වෙලාවේදී අපට එතුමාණන් අපේ ජීවිතයෙන් සමුගන්නට යෙදුණු නිසා අපි එතුමාණන්ට මේ වෙලාවේ රැස් කර ගන්න දුරු සියලු පින අනුමෝදන් කරන්නටයි බලාපොරොත්තු වන්නේ. උපදේශ
උපදින ආත්මයක් පාසා විගාසිරි සම්පත් ලබන්නට ඥාන සිරිසිරිය බර පියතුමානන්ට මේ මහා පින හේතු වාසනා වේවා. අද ඥානසිරි මහත්මයාණන් වෙනුවෙන් ආදරණීය දියණිය ලස්සන පින්කමක් සිද්ධ කරලා විශාල පිරිසකට කැඳවාගෙන ඇවිදින් තමන්ගේ විහාරස්ථානයේ මේ මහා පින්කම සිද්ධ කළේ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභ ලෝකස්මින් කියන ආකාරයට කළගුණ දන්නා මිනිස්සු මේ ලෝකේ දුර්ලභ. නමුත් මේ වගේ පරිසරයක් තුළ මේ වගේ අවිවේකී ජීවිතයක් ගත කරන ඔබ දියණියක් හැටියට දරුවන් හැටියට එවැගේ මේ ඉදිරි පිටින් ස්වාමි දියණිය හැටියට ආදරණීය අම්මාත් එක්ක එකතු වෙලා මේ මහා පින්කම ලස්සන සංවිධානය කළා. එහෙමනම් අපි ආදරණීය තාත්තට මම දැක්කද උදෑසන ඔබතුමිය Facebook එකේ අන්තර්ජාලයේ පසුගිය පරණ ඡායාරූපයක් ඉදිරිපත් කරලා තාත්තව මතක් කරලා තිබුණා. ඉතින් තාත්තා ජීවත් වෙලා හිටියනම් අපිට පරණ ඡායාරූපයක් දාන්න වෙන්නේ නැහැ. අද දවසේ ඡායාරූපෙම දාලා කේක් එකක් කපන ෆොටෝ එකක් දාලා පන්සලට ඇවිල්ලා ආශිර්වාදයක් කරන ෆොටෝ එකක් දාලා සුබ ප්‍රාර්ථනා කරන්නට තිබුණා. නොපෙනෙන ලෝකික ජීවත් වෙන ආදරණීය තාත්තට අපි විසින් මේ වෙලාවේ රැස් කර ගන්නට දුණු මේ මහා පින අතින් අත කිසිම දෙයක් දෙන්න බැරි තාත්තට අපේ හිත පුරවාගෙන සිතින් මේ රැස් කරගත්තා වූ මහා පින ආදරණීය තාත්තට අනුමෝදන් කරනවා. තාත්තේ ඔබ සසර දුකින් අත් මිදේවා. සසර දුකකනම් දුකින් අත් මිදේවා. සැපතකනම් සැප වඩා වර්ධනය කරගනිත්වා. ඒ සැප වඩා වර්ධනය කරමින් අවසන උතුම් වූ නිවන් සැපතින් නිවි සැනසෙන්නට ඥාන සිරිසිරිය බර පියතුමාණන්ට මේ මහා පින හේතු වාසනාම වේවා කියන ප්‍රාර්ථනාවන් හදවතේ ඇති කරගෙන අපි මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු කියන්න පරිස්කාර පූජාව සිදු කරන්න. හොඳයි එහෙනම් අපි මේ වෙලාවේදී කල්පනා කරන්නට ඕන. ඊටමත් වටිනා ශ්‍රේෂ්ඨ පින්කමක් සිදු කරලා එහි නිමාව දකින වෙලාව. ඉතින් එහෙමනම් අපි එහෙමනම් අපි මේ වෙලාවේදී සුභ ආශිර්වාද ප්‍රාර්ථනාවන් ආශිර්වාදයන් ප්‍රාර්ථනාවන් සිදු කරන්නට ඕන. ඉතින් විශේෂ වශයෙන්ම මේ වෙලාව තුළ අපේ චමිය ශාසික මහත්මයාණන්ට කොහේ ගියත් බොහෝ සම්මානතා තිබෙනවා. ඉතින් ඒ වගේම අද දවසේදී මේ උතුම් වූ කාර්යය තාම ලස්සන සිදු කරන්නට ශබ්දකාශන යන්ත්‍රාදී තාමත් හොඳින් සකස් කරලා තිබුණාseම ඔබට මේ පින්කම නැවතත් දැක බලා සතුටු වෙන්නට පුළුවන් විදිහට අපේ බොහෝමත්ම කල්යාණ මිත්‍රත්වයෙන් අපේ චමිල් මහත්මයාණන් සමග කටයුතු කරන අපේ කැමරාකරණය සිද්ධ කළ අපේ භාෂිත වික්‍රමනාව මහත්මයාණන්ට අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එකේ කර්තව්‍යයන් තමන්ගේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ආශිර්වාදයක් වේවා කියලා ඒ අපි ආශිර්වාදයන් සිද්ධ කරන මේ වෙලාව තුළ ගෞරවනීය විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට නිදුක් බව නිරෝගී භාවය සැලසේවා. සිත ශාන්තිය නිරෝගී භාවය මුදා වේවා සැලසේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. මම කොහේ ධර්ම දේශනාවක් සිද්ධ කළත් මට මගේ ජීවිතේ අමතක කරන්න බැරි තුන්පලක් ඉන්නවා. ඒ තමයි මගේ ආදරණීය අම්මයි තාත්තයි. මම කොච්චර හපංකම් කළත් මට මේ අම්මයි තාත්තයි මගේ ජීවිතේ අමතක කරන්න පුළුවන් කමක් නැහැ. චමිල් මහත්මයාණන් දැක්ක දැන් එන ගමනුත් තුන් පාරක්ම කතා කළා. ඒක තමයි මව සෙනෙහස දරු සෙනෙහස කියලා කියන්නේ. මහණුනත් ඒක වෙනස් කරන්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මම හදවතින්ම සිහිපත් කරන තුන්පල අතර මාගේ ගුරු දේවෝත්තම අති ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ නිසා තමයි මේ විදිහට බණ කියන්නට මට පුළුවන්කම ලැබුණේ. ශාසනය තුල දායාද ලබාගත්තු නිසා ගුරු දේවෝත්තම නායක හාමුදුරන් වහන්සේට මා අදාවඩාතන සම්බුදු ශාසනය වෙනුවෙන් පූජා කරලා අදත් මන් දිහා බලන සතුටු වෙන මගේ ආදරණීය රත්තරන් දෙමව්පිය දෙපළටද නිදුක් බව නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා කියන උතුම් වූ ප්‍රාර්ථනා සිදු
කරන ශිල්පී ගැන්නු ගුරුවරුන්ටත් අසුරු කරන කලණ මිතුරන්ටත් ත්‍රිවිධ හමුදාවේ සෑම සිල් දිනාටම අද මේ උතුම් වූ ධර්මානුශාසනාවේ දායකත්වයන් ධර්මී ක්‍රියා කළ අපේ දායක මහත්මිය අතුළු කොට ඇති ඒ සෑම දිනාටමත් ඒ වගේම ශබ්ද විකාශන යන්ත්‍ර ආදිය සකස් කළ හැම දිනාටම වීඩියෝ කරණය සිද්ධ කළ තුමාලන්ටත් භාෂිත මහත්මයාණන්ටත් ඒ වගේම අපව පරිස්සමින් වැඩම කරවාගෙන යන්නට අපට සහයෝගය ලබා දුන් අපේ චමෝත් පුතණුවන්ටත් ඒ වගේම මේ සියලු කලා කටයුතු වෙනුවෙන් මට දීර්ඝ දෙමින් ශක්තියක් වෙමින් සෙවණැල්ලක් මෙන් මා සමග කටයුතු කරන අපේ චමිල් ශසික මහත්මයාණන්ටත් එම දෙමව්පියන්ටත් නිදුක් බව නිරෝගී භාවය චිරජීවනයේ මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පැයකමාරකට ආසන්න කාලයක් හරි අමාරුවෙන් වාඩි වෙලා ඉන්න. ඉතින් සමීට වඩා දීර්ඝ ලෙස මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ නැහැ. රෝගීව සිටින H.A. මල්ලිකා මහත්මියට දික්මන්සු නිදුක් නිරෝගී භාවයද අපි මේ මොහොතේදී ප්‍රාර්ථනා කරමින් හැමදෙනාගේම ජීවිත නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවනින් නිවී සැනසෙන්නට මේ මහා පින එකසේම හේතු ආසනාම වේවා කියා සාදු 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 කියලා ප්‍රාර්ථනා කරමින් අවසාන වශයෙන් මේ විදිහට සෙත් කවියක් ගායනා කරන මම දහම් දේශනාව මේ උතුම් වූ ආගමික වතාවත මෙලෙසින්